හරිද? මම පොඩ්ඩක් පාඩමේ මතක් කරනවා අර අපි විශේෂයෙන් දැනගත්තු ටික මොකද්ද? ආවර්තිතාවගේ දෙවෙනි ආවර්තය හතරවෙනි කාණ්ඩයේ ඉන්න මූලද්‍රව්‍යයක් කියලා අඳුන මේ කිව්වා අපි කාබන්. ඊට පස්සේ මේ එයාගේ සංයුතතාවය 4යි කියලාත් කිව්වා. ඊට පස්සේ ඒ ටික ටිකක් වැදගත්. ඊට පස්සේ ඒ අනුව සංයුතතාවය 4යි කියන්නේ එයාට ඒ බන්ධන 4ක් සාදා ගැනීමේ හැකියාව තියෙන. එයාට කියන්නේ ඊට පස්සේ ඊළඟට වැදගත් දේ තමයි කාබන්ට සහ සංයෝජ බන්ධන 4ක් හදාගන්න පුළුවන්. කිසිම වෙලාවක එයාට ඒ කියන්නේ එයාට අයනයක් බවට ස්ථායී කැට මේ කැට ඒ කියන්නේ ධන ඍණ කැටායන අනිත් එක ඇනායන කියලා කියන්නේ ඔය ධන ඍණ කියන එකනේ. එයාට කියන්නේ ධනායනය ඍණ ස්ථායී ධනායනයක් ඍණායනයක් බවට පත්වීමේ හැකියාවක් කාබන්ට නැති හින්දා කොයි වෙලාවකවත් කාබන් වලින් මේ අයනික බන්ධ නැති වෙන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. එතකොට ওই හතරම සම්බන්ධ කරලා එයාට ස්ථායී හොඳ ස්ථායී සහසංයෝජන බන්ධන 4ක් හදන්න පුළුවන්. ඊට පස්සේ අපි පාන්දරේ අන්තිමට නතර කරා මීතේන් එතීන් සහ ඇසිටිලීන් කියන උදාහරණ තුන අරගෙන එයාට පුළුවන් එතකොට පළවෙනි එක තනි බන්ධනයක් ද්විත්ව බන්ධන තිත්ව බන්ධනයට උදාහරණ විදියට ඔය තුන මන් දීලා තියෙනවා. ඔන්න ඔය ටික වැදගත්. හොඳේ ආයෙ මුල ටික එකපාරක් කියවම හොඳට ඔලුවට යනවා. දැන් මේ හොඳට තේරුම් අරන් යන්න ඕන. නැත්නම් දැන් අපි ඊළඟට ජෛවාණු ගැන කතා කරනකොට ওই වචන පාවිච්චි වෙනකොට මුල හොඳට බේසික් එක වැටලා තියුනේ නැති වුණොත් තේරෙන්නේ නැති වෙනවා. හරිද? ගොඩක් සංයෝග අඳිනවා view අඳිනවා අපි ඒවා මතක තියාගන්න ඕන. හරිද? ඊට පස්සේ ඒක නිසා ওই මූලික දැනුම මේ අද ඩිංගිත්තක් ඊළඟ දවසට පාඩමට එනකොට පළවෙනි දවසේ එක පොඩ්ඩක් පැය භාගයක් ඇයිනේ කියවගෙන එන පුරුද්දක් විදිහට තියාගන්න. හොඳේ. يعني අපි අද කළ හෙට කරන්නේ නැහැ නේ. ආයි දවස් දෙකකින් විතරනේ කරන්නේ. ඒකින්ද පොඩ්ඩක් කියවගෙන එන්න පැය භාගයක් කරන් පාඩම නිකන් කියවගෙන එන්න. ඊළඟට ළමයි දරුවක් දාලා ආයි මෙන්න මේ විදිහට ලියා ගන්න. කාබන් මගින් ඉතා ස්ථායි සහසංයුජ බන්ධන 4ක් කාබන් මගින් ඉතා ස්ථායි සහසංයුජ බන්ධන 4ක් සෑදීමේ හැකියාව නිසා මට තීක්ෂණ අමතක වුණා. තීක්ෂණ ආවනේ. තෙමිදු තමයි නාම නැත්තේ. හරි. ස්ථායී සහසංයුජ බන්ධන 4ක් සෑදීමේ හැකියාව නිසා දීර්ඝ කාබන් දාම සෑදීමේ හැකියාව නිසා මම පැහැදිලි කරන්නම් ඒ කියන්නේ මොකද්ද කියලානේ. දීර්ඝ කාබන් දාම සෑදීමේ හැකියාව නිසා කාබන් වලට වෙනත් පරමාණු සමග එක්ව විශාල අණු සෑදීමේ හැකියාව ලැබී ඇත. ඒ කියන්නේ ළමයි අපි හිතමුකෝ මෙන්න මේ විදියට දැන් මේ කාබන්ට පුළුවන් එතකොට 4 දෙනෙක් මේ පරමාණු සම්බන්ධ කරගන්න. හරි. එතකොට මේ වගේ මේ කාබන්ට තව කාබන් එකක් සම්බන්ධ වෙනවා කියන්නේ එයාටත් තව මොකද්ද පුළුවන්? තව 3 දෙනෙක් සම්බන්ධ වෙන්න බෑ. ඔය විදියට කාබන් පරමාණු දෙකක් ගත්තොත් බලන්නකෝ එයාට පරමාණු ඒ දෙන්නට අමතරව තව 6 දෙනෙක් බැඳෙන්න පුළුවන්. දැන් 3 දෙනෙක් මෙතෙන්ට හැදුණොත් 3 දෙනෙක් බවට පත් වුණොත් තවත් 3ක් එකතු වෙනවා. ඒ කියන්නේ ඔය විදියට ගත්තාම කාබන් කියන එක්කෙනාට ඔන්න ඔය විදියට එයාගේ මොකද ස්ථායී අර බන්ධන 4ක් හැදීමේ හැකියාව තියෙන එකත් එක්ක එයාට දීර්ඝ කාබන් දාම ඇති කරන්න පුළුවන්. හරිද?
හැකියාව ලැබිලා තියෙනවා. එහෙම මේ හැකියාව ලැබීමත් එක්ක එයාට මෙන්න මේ වගේ දාමාකාරයව හදන්නත් පුළුවන් ළම. මේ වගේ මේ විදිහට එක දිගට දාමයක් වගේ හැදෙනවා. තව මේ එක දිගට මේකට තව ඇඩ් වෙන්න පුළුවන්. ඊට අමතරව එයාට ඕන නම් චක්‍රීය ආකාරයට හදෙන්නත් පුළුවන් කියලා කියන. ඒ කියන්නේ මේගොල්ලෝ මෙන්න මේ විදිහට දැන් මම මෙතනදී බෙන්සීන් කියන එක උදාහරණයකට මම ඔයාලට ගන්නවා. ඒකේ ඔය විදිහට මම අඳින්නේ නැහැ. මම ඒක රූප සටහන පෙන්වන්නම්කෝ. මම ඒක රූප සටහන අඳින්න ගියොත් වෙලා යන නිසා මේ බලන්න මේ තියෙන මේ ඉස්සරහට අපිට මේ ඕන වෙන්නේ මේ දාම ආකාරයට තියෙනවා ග්ලිසරෝල් එතනෝල් බලන්න ওই විදිහට දාම ඊට පස්සේ ඕනනම් චක්‍රීයකේ රූප සටහන දාගෙන නැහැ මෙතනින් අපි උදාහරණයකට ගමු මේ බලන්න හරි මේ තියෙන්නේ ෆිනෝල් හරි මේ තියෙන බෙන්සීන් එක මේක තමයි උදාහරණ එක. මේ බලන්න එයාට පුළුවන් එක්කෝ අර විදිහට දාමාකාරව නැත්තම් මේ ආකාරයට චක්‍රීය ආකාරයට පිහිටලා ඉතා විශාල දැන් මේන් දෙන්නේ ඊළඟට එකතු වෙන්න පුළුවන්. බෙන්සීන් ඒවායින් දෙන්නේ. කොයි විදිහට තුන් දෙනෙක්. ওই විදිහට දිගු ඒවා විශාල අණු සෑදීමේ හැකියාව තියෙනවා කියන එකත් මතක තියාගන්න. හරි? ඊළඟ ලියා ගන්න එතෙන්ටම එවැනි සංයෝගවල කාබන් දාම හෝ චක්‍රීය ආකාරයට අන්ඩර්ලයින් කරගන්නේ වචන දෙක දාම හෝ චක්‍රීය ආකාරයට පිහිටමින් සහ එම දාම ශාකනය වෙමින් ඒ කියන්නේ ඒ දාමයකට තව එකක් බැඳුනොත් කියලාගෙන ශාකනය වෙමින් බෙදි බෙදී යනවා කියන එක එම දාම ශාකනය වෙමින් විටමින් සහ එම දාම ශාකනය වෙමින් ස්ථායි අධික අණුක භාර සහිත අණුක භාර කියන්නේ දැන් අපිට ඔක හදන්න පුළුවන්නේ ඔයාලා සාපේක්ෂ අණුක ස්කන්ධය අරගෙන සාපේක්ෂ අණුක ස්කන්ධය අන්නේ ඒක තමයි අදහස් කරන්නේ අධික අණුක භාර සහිත සංයෝග විශාල සංඛ්‍යාවක් එම දාම ශාකනය වෙමින් ස්ථායි හරි ස්ථායි අධික අණුක භාර සහිත සංයෝග විශාල සංඛ්‍යාවක් සාදයි හරිද ඊට පස්සේ අපි උතෙන්ට පොඩ්ඩක්
උදාහරණයක් ඇඳ ගම්මුනේ. එතකොට පැහැදිලිනේ. උදාහරණ මෙහෙම ලියා ගන්නකෝ. මෙන්න මේක ඇඳ ගමු. හොඳේ බියුටේන් එක ඇඳ ගමු. නෑ ප්‍රොපේන් එක ඇඳ ගමුකෝ. මෙහෙම ලියා ගන්න. ප්‍රොපේන් එක අඳින ඉඩ තියලා හරි ඇඳලා හරි ලියන්න මෙහෙම. දාමාකාර ස්වරූපේ කියලා දාගත්ත දාමාකාර ස්වරූපේ කාබනික සංයෝගයක ව්‍යුහ සූත්‍රය කියලා මෙන්න මේක ඇඳ ගන්න. උදාහරණ ඔය හොඳේ උදාහරණ කියලා දාලා ලියා ගන්න. උදාහරණ කියලා දාලා ඕක ලියලා මෙන්න මේක ප්‍රොපේන් කියන එකක් ලියලා මේක ඇඳ ගන්න. දැන් මම ඒක කිව්වේ නැතත් දැන් මෙන්න මෙහෙම දැම්මහම මේකට කියන්නේ අපි ව්‍යුහ සූත්‍රය. පොළොවේ පන්තියේත් ඉගෙනගෙන ඇති මේකට කියන්නේ අපි මේ ඇඳ දැක්වීම ව්‍යුහ සූත්‍රය මේකට මොකද්ද කිව්වේ අපි? අනුක සූත්‍රය. හොඳේ ওই වචන මම ඉතින් මේ දැනගෙන ඉන්න හොඳේ මෙහෙම අඳින්න කිව්වොත් ව්‍යුහ සූත්‍රය දැන් විභාගෙදී දැන් ওই පොඩි හැමදේම කියලා දෙන්න. දැන් විභාගෙදී වාට මේ පාඩමේදී කියන්න බලන්න ව්‍යුහ සූත්‍රය දක්වන්න. ව්‍යුහ සූත්‍රය ඇඳ දක්වන්න. හරි ව්‍යුහ සූත්‍රය දක්වන්න කියලා කිව්වොත් ඔයා මේක ඇඳ දක්වන්න. මම ප්‍රොපේන් වල අඳින්න කිව්වා කියමුකෝ. ඊළඟට ඔයාට කිව්වොත් අනුක සූත්‍රය ලියා දක්වන්න කියලා ඔයා මේක ලියලා දක්වන්න. හරි? ඔය මතක තියාගන්න. හරි නේද? ඇන්දනේ ඊළඟට ඔතෙන්ටම ලියා ගන්න කාබන් 3ක් දාලා එක පෙළට ඇඳලා දාන්න. හයිඩ්‍රජන් ඒව සම්බන්ධ වෙන්නේ. කෙලවරේ දෙන්නට 3යි මැද එක්කෙනාට 3යි. ප්‍රොපේන් කියලා ලියා ගන්න. ඊළඟට ලියා ගන්න චක්‍රීය ස්වරූපයේ කාබනික සංයෝගයක් සඳහා උදාහරණ බෙන්සීන් වලල්ල කියලා තමයි කොහොමද කියන්නේ බෙන්සීන් වලල්ල. දැන් එතකොට මේකේ ව්‍යුහ සූත්‍රය මේකේ අනුක සූත්‍රය. ව්‍යුහ සූත්‍රය ඇඳ දක්වනවාද? ග්ලූකෝස් කියන එකත් මේ චක්‍රීය ස්වරූපයෙන් තියෙන්නත් පුළුවන් එකක්. හොඳේ ඒක ගන්න දැනුමට තියාගෙන අපි ග්ලූකෝස් ගැන දැන් ඉස්සරහට ඉගෙන ගන්නවානේ. මෙතෙන්ට මේක විතරක් ඇඳ ගන්නවා දැනුමට. ඊළඟට ගන්න මාතෘකාවේ එදා අපි කාබනික සංයෝග කියලා මාතෘකාවක් අරගෙන ටිකක් ලිව්ව නේද? අනිවාර්යෙන් කාබන් හයිඩ්‍රජන් ඒවා තියෙන්න ඕන. ඒක තව ලියාගත්ත නේද? ඒ ටික ලිව්වා. මේ මට එක්කෙනෙක් එදා අන්තිම ටිකට කලින් ටිකත් එක්ක පොඩ ෆොටෝ එකක් දාන්නකෝ මට දැන්. ඔව් ඒ ටික ලිව්වනේ. හරි. එහෙනම් දැන් ගන්න මෙන්න දැන් ඊළඟට යන්නේ අපි මේ ටිකත් ලියාගෙන ඉන්න ලියන්නේ නෝට් එකේ දෙකේ ටිකයි. මෙහෙම ලියා ගන්න කාබනික සංයෝග සඳහා
උදාහරණ. කාබනික සංයෝග සඳහා උදාහරණ. හරිද? එදා මම පාඩමේදී ඔයගොල්ලන්ට කිව්වා කාබනික සංයෝග කිව්වහම හයිඩ්‍රජන්ුයි කාබන්ුයි දෙන්න අනිවාර්යෙන් තියෙන්න ඕන කියලා කිව්වා. හරිද? ඊට පස්සේ කිව්වා ඊට අමතරව මේ ඒ දෙන්න විතරක්ම තියෙනව නම් හයිඩ්‍රෝකාබන කියලා කිව්වා. ඊට පස්සේ මේ ළමයි මේ තව නමකින් ඉන්නේ කවුද? සාරසිංදු. සාරස්. ළමයිට බලන්නකෝ මේ අපේ වන්ති එක්කෙනෙක්ද? තීක්ෂණ සුපුන් රමිරු මතීෂ දහම් විශාන් අනිත් එක්කෙනා කවුද දන්නේ නැහැ නේ නම හුරු නැහනේ. අනේ අයින් වුණා අයින් වෙන්න නෙවෙයි කිව්වේ කවුද කියලා දැනගන්න කිව්වේ. අයින් වුණාද? එහෙමයි. මොකද දහම් මේ කවුද කියලා දන්නවද? අයින් වුණේ අපරාධේ මං ඉතින් කවුද කියලා දැනගන්න ඇහුවේ. අයින් වෙලා ගියා. වෙන කාගේ හරි මේ වෙක්කින්ද ගන්න ලොග් වෙලා හිටියේ. කමක් නැහැ. ඊළඟට දැන් එහෙම කිව්වා ඊට අමතරව මේ ඊට අමතරව මම කිව්වා මේ ඔක්සිජන් නේ අපි සෙට් එකක් ලියාගත්ත ඔක්සිජන් නයිට්‍රජන් සල්ෆර් ෆොස්ෆරස් හැලජන ඕවා තියෙන්න පුළුවන් කියලා. ඔය විදිහට දැන් අපි උදාහරණ ගන්නේ අපි ඇත්තට මේ පාඩමේදී අපිට වැදගත් වෙන ටික දෙනා තමයි උතන්ට ඇදලා ගන්න. ඒකින්ද මම පොඩි වර්ගීකරණයකට දාලා මුලින්ම කියන්නේ. මුලින්ම ඔයගොල්ලන්ටම හයිඩ්‍රෝකාබන ටික උදාහරණයට ගන්නවා. හයිඩ්‍රෝකාබන ඊළඟට අපි ඔක්සිජන් එකතු වෙච්ච ටික වෙනම ගන්නවා නයිට්‍රජන් එකතු වෙච්ච ටික වෙනම ගන්නවා හරිද ඒ විදිහට තමයි වර්ගීකරණය තියෙන්නේ ඒක නිසා උදාහරණ කියලා අරගෙන මුලින්ම ගන්න හයිඩ්‍රෝකාබන හරිද හයිඩ්‍රෝකාබන හරිද එන්න එතකොට මේ ටික තමයි අපි ඉගෙන ගන්න. හරිද? මුලින්ම හයිඩ්‍රෝකාබන කියන එකේ අර්ථය ලියා ගන්න. කාබන් පරමාණු අතර දැන් උදාහරණ එක කියලා ගත්ත හයිඩ්‍රෝකාබන. හරි? ඒක යටතේ ලියා ගන්න. කාබන් පරමාණු අතර බන්ධන සාදමින් සහ ඉතිරි බන්ධන හයිඩ්‍රජන් පරමාණු සමග සාදමින් ඇතිවන කාබනික සංයෝග හයිඩ්‍රෝකාබන ලෙස හඳුන්වයි. හරිද? හයිඩ්‍රෝකාබන ලෙස හඳුන්වයි. ඊළඟට අර රූල් එකට ඇවිල්ලා ලියා ගන්න. ව්‍යුහය පදනම් කරගෙන හයිඩ්‍රෝකාබන මූලික වර්ග දෙකකට බෙදේ. ව්‍යුහය පදනම් කරගෙන හයිඩ්‍රෝකාබන මූලික වර්ග දෙකකට බෙදේ. හරිද? පළවෙනි එක තමයි අංක 1 කියලා ඊළඟ රූලේ දාලා ලියා ගන්න. ඇලිෆැටික හයිඩ්‍රෝකාබන. ඇලිෆැටික හයිඩ්‍රෝකාබන.
අම්මගේ ඉස්කෝලේ සර් කෙනෙක් ඉන්නේ එයා බඳින ආඩිය සිත් ඇලිෆැටික හයිඩ්‍රෝකාබන් හරිද ඔය මේ ඔය දෙන්න වර්ග කරලා තියෙන්නේ දාමාකාරයේ තියෙන ඒවට තමයි ළමයි ඇලිෆැටික කියලා නම දාලා තියෙන්නේ චක්‍රීයාකාරයට තියෙන ඒවට කියනවා ඇරෝමැටික. එතකොට ওই දෙක තමයි ඇලිෆැටික ඇරෝමැටික කියලා නම් කරලා තියෙන්නේ. හරිද? මේ දෙක අපි ඔන්න ලියාගමුනේ. ඒක ලියාගමුකෝ. ඇලිෆැටික හයිඩ්‍රෝකාබන් කියලා ගත්තනේ ඒක යටින් ලියාගන්න. විවෘත දාම වලින් පමණක් සමන්විතය. විවෘත දාම වලින් පමණක් සමන්විතය. විවෘත දාම වලින් පමණක් සමන්විතය. ඒ කියන්නේ ඕවා චක්‍රීය නොවනේ. හරිද? විවෘත දාම වලින් පමණක් සමන්විතය. ඕකත් ළමයි කොටස් තුනකට බෙදෙනවා. ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින. ඇල්ෆැටික හයිඩ්‍රෝකාබනත් කොටස් තුනයි. ඇල්කේන, ඇල්කයින මේ ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින කියලා. හරි? ඒකත් ඔතෙන් ලියා ගන්න. ඊළඟට ආයි රූල් එකට ඇවිල්ලා ඇල්ෆැටික හයිඩ්‍රෝකාබන වර්ග තුනකි. ඇලිෆැටික හයිඩ්‍රෝකාබන වර්ග තුනකි. වර්ග තුනකි. ඔතෙන්ට ලියාගන්න 1 2 3 දාලා පළවෙනි එක්කෙනා ඇල්කේන. 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 පොඩි ඉරි කෑල්ලක් ඉස්සරහින් දාලා ලියා ගන්න. ඇල්කේන ඉරි කෑල්ලක් ගහලා කාබන් කාබන් තනි බන්ධනයක් පමණක් ඇත. කාබන් කාබන් තනි බන්ධනයක් පමණක් ඇත. හරි එතකොට කාබන් කාබන් අතර තනි බන්ධන තියෙන්නේ ඒවා විශේෂ කරලා ගන්න ඇල්කේන කියලා. ඊළඟ එක්කෙනා ඇල්කීන. 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 ඇල්කේන ඊළඟට ඇල්කීන. කාබන් කාබන් ද්විත්ව බන්ධන හා තනි බන්ධන පමණක් ඇත. කාබන් කාබන් ද්විත්ව බන්ධන හා තනි බන්ධන පමණක් ඇත. ඒ කියන්නේ කොහේ හරි ද්විත්ව බන්ධනයක් තියෙනවා ඇල්කීන වල. තනි බන්ධන තියෙන්නත් පුළුවන්. කොහේ හරි ද්විත්ව බන්ධනයකුත් තියෙනවා. හරි. ඊළඟට ඊළඟ එක්කෙනා ඇල්කයින. 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 හරිද? ඒක යටතේ ලියා ගන්න කාබන් කාබන් ද්විත්ව බන්ධන ඇත. කාබන් කාබන් ද්විත්ව බන්ධන ඇත. තනි බන්ධන තියෙන්නත් පුළුවන්. අනිවාර්යෙන් ද්විත්ව බන්ධනයක් කාබන් කාබන් ත්‍රිත්ව හොඳේ ත්‍රිත්ව බන්ධන ඇත. හරි. දැන් මේ බලන්න මේ උදාහරණදී මේ බලන්න ඇල්කේන වලට උදාහරණ තුනක් තියෙනවා. දැන් මේවා ඔයාලට ඊළඟට අඳින්න වෙනවා. මේ බලන්න මේ ඔක්කොගෙම තියෙන තනි බන්ධන. මේ කාබන් කාබන් අතර තනි බන්ධන තියෙන හයිඩ්‍රෝකාබන දාමාකාරී ඒවා ඒවත් ඇලිෆැටික සංයෝග ඔන්න ඇල්කේන ওই විදියයි. මෙන්න ඇල්කීන වල බලන්න ද්විත්ව බන්ධනයක් තියෙන මෙතන තියෙනවා. මේ හෙක්සීන වල මෙතන ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඊළඟට ඇල්කයින මෙන්න බලන්න ඇල්කයින වල මේ ආකාරයේ ද්විත්ව බන්ධනයක් එතකොට තියෙනවා. ඊළඟට ඔන්න ප්‍රධාන වශයෙන් හයිඩ්‍රෝකාබන වර්ග කරලා ඇලිෆැටික් එක ගැන අපි ලියලා ඉවරයි. ඊළඟට ගන්න ඇරෝමැටික හයිඩ්‍රෝකාබන. ඇරෝමැටික හයිඩ්‍රෝකාබන. ඇරෝමැටික හයිඩ්‍රෝකාබන යනු ඇරෝමැටික හයිඩ්‍රෝකාබන යනු චක්‍රීය හයිඩ්‍රෝකාබන විශේෂයකි. හයිඩ්‍රෝකාබන විශේෂයකි. එතෙන්ටම ලියා ගන්න සරලතම ඇරෝමැටික හයිඩ්‍රෝකාබනය වන්නේ සරලතම ඇරෝමැටික හයිඩ්‍රෝකාබනය වන්නේ බෙන්සීන්ය.
බෙන්සීන්ය. හරිද? දැන් ළමයි ඔයාලා මේ වගුව ඇඳ ගන්න ඕන. හරිද? ඔයාලට NIE එකේ ආපු පොතේත් මේ ටික තියෙනවා. මේ අණු වෙනම දැනගෙන ඒවයි ව්‍යුහය තමයි දැනගෙන ඉන්න ඕන. හරිද? දැන් වගුවක් මේ විදිහට ඇඳ ගන්න පළවෙනියම මේ පැත්තේ ලියන්න තියෙන්නේ. ඔය දැන් ඇල්කේන ඇල්කයින ඔය ටික ලියන්න, ඊළඟට අණුක සූත්‍රය ලියන්න, නම හා ව්‍යුහය භාවිත ලියන්න. අපි එකින් එක ලියන ගමන් ඉතින් ඔය විදිහට වගුවක් ඇඳ ගන්න එකක් ඉතින් දිගට යාවි. දික් කරන්න බලාගෙන පිටුවකට පිරෙන්න ඇඳ ගන්නකො. මතක තියෙනවා. එහෙම ලොකුවට ආය මතක තියාගන්න වෙනවා. ඉතින් ඇඳලා මතක තියාගන්න වෙනවා. දැන් මෙතේන් එකයි ප්‍රොපේන් එකේ ව්‍යුහ සූත්‍රය අණුක සූත්‍රයට කටපාඩම් කරන ව්‍යුහ සූත්‍රය නෙවෙයි ව්‍යුහ සූත්‍රය බලාගන්න. පළවෙනි එකේ දැන් ඔයාලට දීලා තියෙන එකේ මෙතේන් ඊළඟට තුනක් ඇවිල්ලා තමයි දැන් ඊළඟ එකේ තියෙන්නේ. හතරක් ඇවිල්ලා ওই විදිහට ඉතින් මතක තියාගන්න මේ මෙතේන් කියලා තියෙන මීතේන්ව තමයි දැන් ඒවා හම්බෙලා තියෙනවා. ඉතින් අණුක සූත්‍රය දුන්නොත් ඇඳ ගන්න. ඉතින් පොඩක් ආයාසයක් යොදලා ඉතින් මේවා පාඩම් කරගන්න සිද්ධ වෙනවා. හරිද? මේ ටිකටත් වඩා මේවා නෙවෙයි ගොඩක් වෙලාවට අහන්නේ. දැන් ඉස්සරහට අපි දැන් කාබෝහයිඩ්‍රේට් ඒවා දැන් ඒව ඉගෙන ගන්නකොට දැන් කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් වල එක සුක්‍රෝස් වල ඒවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න වෙනවා. හරිද? අඳින්න එන්න පුළුවන්. ඇඳපු එක අඳුන ගන්න එන්න පුළුවන්. බලන්න මේ නිකන් පාස් පේපර්ස් පෙරලලා මේ පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්න කොයි විදියද කියලා. ඒකට අනිවාර්යෙන් අඳින්න Taman දැනගෙන ඉන්න ඕනේ. හරිද? ළමයි ඉතින් පාඩම් කරගෙන තියෙනවා. එහෙනම් බැරි වෙන එකක් නෑ. හරිද? පොඩි ඒකට කරන්න තියෙන්නේ නිතර පේන තැනක ව්‍යුහ සූත්‍ර ටික හොඳ කොලයක් පිරෙන්න ඇඳලා අලව ගන්න. ඊට පස්සේ දෙතුන් පාරක් අඳින්න. එක පාරක් බලාගෙන අඳින්න, ඊළඟ පාර මතක් කර කර අඳින්න. ඊට පස්සේ ආයි මාසිකින් විතර ආයි අඳින්න. එහෙම තමයි ඉතින් කොහොම හරි පාඩම් කරගන්න වෙනවා තමයි. හරිද? ඔන්න දැන් මේ මුලින්ම ලියන්නේ ඇල්කේන. ඇල්කේන වල මෙන්න මේ විදිහේ සම්බන්ධයක් තියෙන්නේ. හරිද? ඒව නම් ඉච්ච ලොකුවට වැදගත් නෑ. ඒක ලියා ගන්න. ඒ කියන්නේ මේ දැන් මෙතෙන්ට එකක් දැම්මොත් n වලට එකක් දැම්මොත් මේ n කියන්නේ මේ n කියන්නේ වෙනස් වෙන පදයක්. ඔකට එකක් දැම්මොත් ඊළඟට කාබන් තියෙන්නේ 2n ධන 2ක්. ඒ කියන්නේ එකනේ දාන්නේ අපි කාබන් එකයි n වලට එකක් දැම්මම මෙතන දෙවරක් 1 2යි 2 ධන 2 4යි. ওই විදිහට තමයි මේ මෙතේන් එක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රොපේන් වලදී කාබන් 3ක්නේ. මෙතන 3යි. මෙතෙන්ට n වලට 3 දැම්මම දෙවරක් 3 6යි. 6 වරක් 2 8යි. ප්‍රොපේන් වල සූත්‍රය ඕක. භාවිතයත් ලියා ගන්න. ඇත්තටම ළමයි මේ මීතේන් තියෙන්නේ මොකේද? ජීව වායු වල තියෙන්නේ මෙතේන්. අපි මීතේන් කියලා කියනවා. ඊට පස්සේ මේ ප්‍රොපේන් බියුටේන් ඉන්ධනයක් ලෙස භාවිතා කරේ ඕනනම් එතෙන්ට ලියා ගන්න. අපි ගෘහස්ත ගෑස් වල මේ වරහණක් දාලා මෙතන ලියාගත්තා තමයි අපේ ගෘහස්ත ගෑස් වල තියෙන්නේ ওই දෙන්න. ප්‍රොපේන් සහ බියුටේන්. හරි? ඔය ඔක්කොම එතකොට ඉන්ධන විදියට භාවිතා කරනවා. හරිද? ඇඳලා ඉවරයි නේද? ටිකක් අත ඉක්මන් කරන්න ගොඩාක් තියෙනවා අඳින්න. ඇත්තට මේව නෙමෙයි අඳින්නේ අන්න අරව තමයි අඳින්න තමන් හොඳටම දැනගෙන ඉන්න ඕන. මම ඊළඟ එකට යන්නම්. ඊළඟට බලන්න ළමයි ඇල්කීන වල තියෙන්නේ n සහ 2යි n. මෙතෙන්ට එකක් මේ කුඩාම එක තමයි මේ දීලා තියෙන්නේ. හරි එතීන් කියන එක. මෙතෙන්ට කාබන් දෙකක් දැම්මොත් ඊළඟට දෙවරක් 2 4. C2 H4. ඒකට ද්විත්ව බන්ධනයක් තියෙන විදිහට තමයි මේ තියෙන්නේ. එතීන් ඊළඟට හෙක්සීන්. එතීන් හෙක්සීන්.
ඒවත් භාවිත දෙක ලියා ගන්න. කර්මාන්ත සඳහා ආරම්භක ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරනවා. මෙතන කාබනික ද්‍රාවකයකි. ඔය ටික ලියා ගන්න. සමහර පොත්පත්වල බැලුවහම නම් මේ ලොකුවට සංයෝග දීලා මේ ටික නම් කතා කරලා නැහැ. නමුත් ඔයාලට එන්න ඊයේගෙන් ආපු ගහ පොතේ මේ ටික තියෙන නිසා මම දෙන්නේ. ඇත්තට මේ ටික පොඩි දලා අදහසක් තියන්නේ මේක ඇත්තට මතක තියාගන්න ඕන. අර මං කිව්ව විදිහට ඇල්කීන ඇල්කයින ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න. තනි බන්ධනයක්, ද්විත්ව බන්ධනයක් ඒ ටික තියෙනවා කියන එකයි. ඊට පස්සේ ඇරෝමැටික ඇලිෆැටික අන්නේ කතාව මතක තියාගන්න තහම ඇති. මේවයි විව සූත්‍රය දුන්නොත් අඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ද්විත්ව බන්ධනයක්, ත්‍රිත්ව බන්ධනයක් කියන එක. පුළුවන් නම් පාඩම් කරගන්න. ඇත්තටම විව සූත්‍ර හොඳටම පුළුවන් වෙන්න ඕන. අපි ඊළඟට අර ජෛවාණු කියලා පටන් ගත්තට පස්සේ කතා කරන ටිකේ නම් සූත්‍ර හොඳටම මතක තියාගන්න. හරි? ඉක්මනට ඇඳ ගන්න. ලස්සනට ඕනේ නැහැ. එහෙම මෙහෙන් ඇඳලා දාගන්න. හයිඩ්‍රජන් කියන ටික මේ පන්තියෙන් පස්සේ හරි දාගන්න. කාබන් ටික දාගන්න ඊට කැලක් ගහලා ඉතුරු ටික පස්සේ ඇඳ ගන්න හරි. ඊළඟට බලන්න ඇල්කයින N 2න් ඍණ 2. ඒකේ තියෙන්නේ දැන් දෙකක්. මෙතෙන්ට දෙකක් එනවා. දෙවරක් දෙක හතරයි. හතරෙන් දෙකක් ගියාම දෙකයි. ඇයි ඇඳ ගැත්තේ නැද්ද? මේ ගානින් හරිනේ. මේක නේද ගන්න බැරි වෙන්නේ නැත්තේ. ඉතුරු අය මේ ටික ඇඳ ගන්න. උඩේ නේද මික්මන් කරන්න. තව ටිකකින් කට් වේවි ආයි ලොග් වෙන්න. හරි නේද? මේ දෙන්න ඇඳ ගන්න.